මගේ පියාණන්ගේ නාමයෙන් මේ කුඩේ ඔබට ලබා දෙන්න Hi යාළුවනේ welcome to my YouTube channel. ඔන්න දවස් ගානකට පස්සේ අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් කැපේ කැම්පස් එකේ පහුගිය දවසක අලුත් ඉවෙන්ට් එකක් තිබ්බා. හිනාවයි කතාවයි අපිවයි 2026 කයිවාරු හැන්දෑව දෙවන වසර සහෝදරත්වයේ විසින් ප්‍රථම වසර සහෝදරත්වයේ වෙනුවෙන් තමයි මේ ඉවෙන්ට් එක සංවිධානය කළේ. විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ දෙවන වසර සහෝදරත්වය ගන්න ලස්සන වැඩක් තමයි අද මේ කයිවාරු හැන්දෑව. ඉතින් ප්‍රථම වසර සහෝදරත්වය වෙනුවෙන් තමයි අපි මේක සංවිධානය කළේ. ඉතින් අපේ වැඩේ ගැන අපේ වැඩේට මහන්සි වෙච්ච ගොඩක් අය මහන්සි වුණා. මෙතන ඉන්න අපේ සෙට් එක අපි උන්ගෙන් අහමු කොහොමද වැඩේ යන්නේ කියලා. ඉතින් අද වැඩේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම දුලන් අද අපි මේ කරන්නේ සෙකන්ඩ් එක වශයෙන් ෆස්ට් එකට කරන දෙවෙනි වැඩේ. තුරණින් පස්සේ අපි එන්ටර්ටේන්මන්ට් පැත්තෙන් කරන පළවෙනි වැඩේ මේක. එතකොට ඒගොල්ලොන්ට අද ඉතින් ලස්සන අවුට්පුට් එකක් අපි පොඩි අයට දෙන්න බලාපොරොත්තු වෙනවා. දෙවනවසේ සහෝදරත්වයේ ගොඩක් මහන්සි වුණා මේක වැඩේ එළියට දාගන්න. ගොඩක් ප්‍රශ්නත් එක්ක. ඉතින් ලස්සන වැඩක් අද හතර බලමු අපි. මේ යනවා මේ ඇත්තටම අපි මේ ඉවෙන්ට් එක ලස්සනට ඕගනයිස් කරලා ලස්සනට කරගෙන ගියා. මේ ඉවෙන්ට් එක නිකන් ඉවෙන්ට් එකක් නොවන විදිහට ඇකඩමික් පැත්තටත් වැදගත් වෙන විදිහට තමයි අපි මේ ඉවෙන්ට් එක ලස්සනට සංවිධානය කළේ. ඒ වගේම අපි මේක සංගීත වැඩසටහන් වලින්, රසවින්දනාත්මක වැඩසටහන් වලින්, ඒ වගේම අලුත් ගොඩක් දේවල් වලින් මේ වැඩසටහන මේ ඉවෙන්ට් එක ක්‍රියාත්මක වුණා. ඉතින් ඉවෙන්ට් එකට ආපු අපි ෆස්ට් ඉයර්ස්ලා ගොඩක් මේ ඉවෙන්ට් එක එන්ජොයි කළා. ෆේක් නිවුස් එකක් කියන්නේ මොකක්ද කියලා අපි පොඩ අහලා බලමු. මම කලින් හරි අහන්න. දන්න කට්ටිය ඉන්නන පොඩ අත උස්සන්න බලන්න අපි එනවා ළඟට. අපි මේක ක්‍රියාකාරී විදිහට පවත්වාගෙන යනවා. ඔයාලා වගේම අපි දෙගොල්ලන් අතර ක්‍රියාශීලීත්වය තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා පොඩ ළඟට ආපුවම ලැජ්ජ වෙන්න. මොන ටික පොඩ්ඩක් බලාගෙන යනවා. වෙන මේ සුදු අංගිලා ලස්සන අංගි කියන්නේ නැහැ. ආ දන්න විදියට කියන්නේ. අපි අහන්නේ වැදගත්ම දේ මේ ඉවෙන්ට් එකේ perform කළේ අපි විතරක් නෙවෙයි, මේ අපේ කැම්පස් එකට අලුතින් ආපු අපේ ෆස්ට් ඉයර් බැච් එකේ නංගිල මල්ලිලා වෙනුවෙන් සංවිධානය කරපු මේ ඉවෙන්ට් එක ඇතුලේ ඒගොල්ලන්ටම perform කරන්න අපි අවස්ථාව ලබා දුන්නා. ඉතින් මේ එක් අවස්ථාවක් තමයි ඔයාලා මේ දකින්නේ. මේක ගොඩක් වැදගත්. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් අවුව යන වෙලාවකට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට යන්න. ඔයාලට එහෙම ගිහිල්ලත් මේ ගුණේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් තවත් විදිහක් තියෙනවා. Oh my god! හරි පල්ලි! පණියන්කෝ! අන්නේ විදිහට මේ ගුණේ වඩ පාවිච්චි කරන්න පුළුවන්. තව ගොඩක් තියෙනවා මේ ගුණෙන් ගන්න. අපි දකින්නේ වැස්සට පාවිච්චි කරනවා, අවුවට පාවිච්චි කරනවා. හැබැයි මේ කාලේ නම් ඔයගොල්ලන්ට වැදගත්ම වෙන්නේ අවුවට පාවිච්චි කරන්න. අපේ ශ්‍රීපාලි එලිමහානගර පීඨේ නෙමේ මේ තියෙන්නේ ගෝල් බේස් එක කියලා. ඔයගොල්ලන්ට මේ ගුණේ ගොඩක් වැදගත් මෙන්න මේ වගේ දෙකට. දැක්කනේ? ඉතින් වෙන දැන් වලින් ගත්තොත් කුඩයක් 100යි. එහෙම දෙයින් අනේ. වෙන දැන් වලින් ගත්තොත් කුඩයක් 1000යි. මගෙන් ගත්තොත් 999 රුපියලක්ම ලාභයක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් අද ගන්න බැරි නම් කියන්න මම එනවා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ගෙදරටම ඔයගොල්ලෝගේ නිවසේටම පැමිණ ඔබේ දෙපා මුලට පැමිණ මගේ පියාණන්ගේ නාමයෙන් මේ කුඩේ ඔබට ලබා දෙන්න මම මේ කුඩේ ශ්‍රීපාලිය ඕන කෙනෙක්ට පුළුවන්. පොඩ්ඩොන්ට හරි ආදරේ 1 2 3 පොඩි වැඩෝ 4 වසර අපි හරි ආදරේ අනේ අපිත් හරි ආදරේ. ඉතින් එදා රාත්‍රිය මුළු ශ්‍රීපාලියම අපේ කැම්පස් එකේ දක්ෂයන්ගේ කටහඬින් වර්ණවත් වුණා.
අන්දමරගෙන යන්න එන මාදවතට නෙත්සුදැහැන් බිඳෙන ආරන් සලුවැඳ පිටතරේ අතරමඟදි දැකලා නැති රූපකට ලෙස ගැටුනේ කතරක වැසි ඉතිං අපි මේ කරපු කයිවාරු හැන්දෑව ගැන ලස්සන චිට්කොඩා එදා අපිට ලැබුණ. ඉතින් ඒ ලැබුණු චිට්වලින් කිහිපයක් තමයි මේ. කයිවාරු හැන්දෑව සුන්දරම හැන්දෑව දිනක කැන්දාම ලියනිතෙම රන්ලාම හැන්දෑවේ ලස්සනම ඇයිට වාගේ වුණේ. ඇත්තටම සුපිරි අලුත් අත්දැකීමක්. බොහෝම ස්තුතියි ඔයගලගේ වටිනා අදහස් වලට. නවසින් කරපු අයියා මනාපනම් අපි ජෝඩු දාලා යන් කොයි අයියද නම් දන්නේ කීප ඉතිං අපේ මේ ඉවෙන්ට් එක අන්තිමට අවසන් වුණේ අපේ PAK දක්ෂයන්ගේ ලස්සන සංදර්ශනයකින්. ඉතින් අපේ ඉවෙන්ට් එක ලස්සනට මෙන්න මේ විදිහට අවසන් වුණා. ඉතින් thank you ඔයාලා මේ වීඩියෝ එක බැලුවට. දිගටම මේ වගේ වීඩියෝ බලන්න ඕනේ නම් දුලන් on cam YouTube channel එක දැම්ම subscribe කරන්න. ආයි දවසක හමු වෙමු. bye bye.